hello, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ටික කාලයකට පස්සේ තමයි වීඩියෝස් ගෙනාවේ. ඔයාලට ලොකු අප්ඩේට්ස් ටිකකුත් අරගෙන ඒ වුණාට ඔන්න ඉස්සරහට ඔයාලට මගේ vlogs එක දිගට බලන්න පුළුවන් වෙනවා. අනිත් ඒ තමයි ඔන්න ලස්සන වෙන්න ඉන්න අයට ලොකු chance එකකුත් අරගෙන තමයි මම ආවේ. වීඩියෝ එක අතරතුර අපි ඒක ගැන කතා කරමු. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න ඔයාලට අලුත් updates දැනගන්න පුළුවන්. මෙයත් එක්ක ඉතින් නටල කරලා දවස පටන්ගෙන මමත් fresh වෙලා දැන් මේ මම යන්න හදන්නේ job එකට. ඔන්න ඉතින් මුලින්ම මගේ morning skin care routine එකෙන් පටන් ගන්නවා. මගේ skin එක acne prone skin එකක්. ඒක නිසා ස්කින් එක මේන්ටේන් කරන්න මම පාවිච්චි කරන්නේ ස්කින් 1004 කියන බ්‍රෑන්ඩ් එකේ මැඩගස්කර් ප්‍රොඩක්ට් එක. ඒක ඇත්තටම හොඳයි. මම තාම පාවිච්චි කරන්න අරගෙන පොඩි කාලයක්. ඔන්න එහෙනම් අපි දැන් කතා කරමු ලස්සන වෙන්න කැමති කට්ටියන්ට හම් වෙන ලොකු chance එකක් ගැන. හැමෝම දන්නවා ඒ වගේම හැමෝම කැමති කොරියන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. ඒත් ගොඩක් තැන්වල තියෙන ෆේක් ප්‍රොඩක්ට්ස්. අපි ඒක හැමෝම දන්න දෙයක්. ඉතින් ඔන්න ඔයාලට chance එක හම්බෙලා තියෙනවා කොරියන් authentic face masks reasonable price එකකට මගෙන් ගන්න. ඔන්න ඉතින් මම කතාවෙන් කතාව රෙඩි වෙලා වැඩටත් ඇවිල්ලා තමයි ඉන්නේ. වැඩ කරන අතරේ තමයි මම වීඩියෝ ක්ලිප්ස් ගත්තේ. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. අපේ ජීවිතවල එක එක chapter වලදී අපිට හම් වෙන random යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා. ඒ අතරින් මට ඉන්න යාළුවෝ අතරින් එක යාළුවෙක් තමයි මෙයා. මෙයා දන්නේ නැහැ මම vlog එකක් කරනවා කියලා. සිග්නල් එක දුන්නට පස්සේ තමයි දන්නේ මෙයා මම vlog එකක් කරනවා කියලා. කොහොම හරි මෙයා ගැන කියනවා නම් ලස්සන, හරිම හිත හොඳ, අහිංසක ගෑනු ළමෙක්. ඔබ මිනි පහන වගේ දෙදුන්නේ නැගී ආවේ මමයි මද පවන වෙලි ආවේ මමයි සංසාරේ ආවෙමි ප්‍රියේ. ඔන්න ඉතින් උදේ ඉඳන් වැඩ කරලා දැන් ඇවිත් තියෙන්නේ මගේ ඕෆ් වෙන ටයිම් එක. දැන් ඉතින් මම මේ අරහිමේ බල ඉන්නේ වැඩි ඉවර වෙලා ගෙදර යන්නේ කීයටද කියලා. ඉතින් තාත්තා එක්ක තමයි මං ගෙදර ආවේ. පොඩි බඩු වගේකුත් අරගෙන ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් මං ආපු ගමන් පිළිගන්න ඉන්නේ මෙයා තමයි ගෙදර තනියෙන් ඉඳලා මං ආවට පස්සේ ගොඩාක් හැපි. ඔන්න ඉතින් ෆස්ට් ටයිම් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ලාව කේක් හදන්න තමයි හදන්නේ. අපි එහෙනම් ගිහින් බලමු ලාව කේක් හදන්නේ කොහොමද කියලා. ඔයාලත් එක්ක මම රෙසිපි එක ෂෙයා කරගෙන ඔයාලත් එක්කම තමයි හදන්නේ. එහෙනම් අපි බලමු. මුලින්ම අපිට ඕන කරන්නේ ඩාර්ක් චොක්ලට්. අපි මම මෙතන ඩාර්ක් චොක්ලට් ගන්න තියෙනවා ග්‍රෑම් 180ක්. එතකොට මෙතන බිත්තර 3ක්, සීනි මම ගත්ත ග්‍රෑම් 30ක්. එතකොට බටර් අපි ගන්නවා ග්‍රෑම් 90ක්, ලුණු ස්වල්පයක්. ඒත් එක්කම අපි ගන්නවා පාන් පිටි ග්‍රෑම් 50ක්. අපි රස වැඩි කරගන්න තව වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා එහෙනම්. මුලින්ම අපි මේ විදියට ඩාර්ක් චොක්ලට් ටිකයි බටර් ටිකයි ඩබල් බෝල් කරගන්නවා. ඩබල් බෝල් කරලා නිවෙන්න පොඩ්ඩක් පැත්තකින් තියලා ඊට පස්සේ අපි දැන් මේ වගේ බිත්තර ටිකයි සීනි වැනිලයි මික්ස් කරගත්ත හොඳට. දැන් නිවුන මේ චොක්ලට් මිශ්‍රණය මේකට දාගෙන දැන් මේව බිත්තර මිශ්‍රණයට චොක්ලට් මිශ්‍රණය දාගත්තා. ඊට පස්සේ අපි දාගනවා 3 පාරක් හලාගත්ත පිටි ටික. පිටි ග්‍රෑම් 50 මේකට එකතු කරනවා. ඒත් එක මේකට රස අනුව ලුණු ස්වල්පයකුත් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික මේ වගේ හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ.
ඒ වගේම ඔයාලා මේ ෆොයිල් කප් වලට බටර් ගාලා මිශ්‍රණය දාගන්න. ඉන්න මම දාගෙන එන්නම්. මේ විදිහට කප් වලට දාගන්න තමයි තියෙන්නේ. කප් වල හොඳින් බටර් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ප්‍රීහීට් කරගත්ත oven එකට මේක විනාඩි 10ක් 12ක් වගේ බේක් කරගන්න දාගන්නවා. සෙල්සියස් 200ට විනාඩි 10ක් 12ක් වගේ බේක් කරගන්නවා මේක. අපි එහෙනම් විනාඩි 10කින් හම්බෙමු. A few minutes later. ඔයාලත් මේ වගේ ලස්සනට හදාගන්න try කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න. අමතක නොකර channel එක subscribe කරලා like කරලා comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් bye bye. The finished lava cake.